හරි. කෙටි ප්‍රශ්න වල P ඔය කියන හත්වෙනි කෙටි ප්‍රශ්නෙට ගානක් මේ තියෙන්නේ. මම මේකේ තීර කතා කරන්නේ නැහැ. ගාන තමයි හදන්නේ. ගාන මෙහෙමයි. C කියලා වක්‍රයක් ඉන්නවලු. එයාගේ පාරාමිතීන් නිරූපණය දෙක. X ඛණ්ඩාංගය මෙන්න මේ විදිහට නිරූපණය කරනවලු. E වල t වරන් ඇතුළේ එක දන t වර්ග. y කියන එක කෙනා ඒකෙම E වල t එක රින t වර්ග. හරිද? මුලින්ම අපිට dy/dx මෙන්න මෙයා කියලා පෙන්වන්න කියලා කියනවා. හරිද? අපි ඒක මුලින් කරමුකෝ. එයා x ඉන්නවනේ. මෙයාව t විශේෂයෙන් දෙපැත්තම අවකලනය කරනවා. d යට dt x ගුණිතයක අවකලනයක් තියෙන කියලා පේනවා ඇති. e වල t තියාගත්තා. මෙයා අවකලනය කරාම බිඳුව ධන 2යි t. ධන ඊට පස්සේ එක ධන t වර්ග තියාගත්තා. එක ධන t වර්ග තියාගත්තා. e වල t අවකලනය කරාම e වල tමයි t විශේෂයෙන් අවකලනය කරාම එකයි. හරිද? එක ලියන්නේ නැහැ. t යට dt යට y ගන්නවා. එයාගෙත් ගුණිතයක අවකලනයක් ඉන්නේ. e වල t තියාගත්තා. මෙයා අවකලනය කරාම ඍණ 2යි t ධන මෙයා තියාගත්තා කරින t වර්ග තිතක් ඊවල t අවකලනය කරාම ආපහු ඊවල tම තමයි. මෙයා 1 කියලා ගන්නම් මෙයා 2 කියලා ගන්නවා. දැන් dy dx නේ dy යට dx කියන එක නා ලියන්න පුළුවන්. dy යට dt තිතක් dt යට dx dy dt කියන එක නා දන්නවනේ. අපි මෙතෙන් දෙකදී ඊවල t එකක් පොදුයිනේ. ඊවල t එලියට අරන් මම ලියා ගන්නවා. ඊවල t එතකොට වරහන් ඇතුළේ ඉන්නේ එක ඍණ t වර්ග ඍණ 2යි t කියලා. තිතක් මම මෙතන බෙදීමක් කරගන්න මේ හේතුව. dt යට dx නේ ඕනේ. ඊළඟ ඉන්නේ dx යට dt. මෙයාගේ උඩයට මාරු වෙන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ. එයාගිනුත් e වල t එකක් මොකද ගන්න පුළුවන්? එළියට ගන්න පුළුවන්. e වල t එකක් එළියට ගත්තාම ඇතුළේ ඉන්නේ t වර්ග ධන 1 ධන 2යි t. e වල t කැප් වෙනවා. dy යට dx කියන එක නා එන්නේ උඩින් මට ඍණක් එළියට ගත්ත හැකිනේ. ඍණක් එළියට ගත්තාම t වර්ග ධන 2යි t ඍණ 1 යට පේන්න ඕන t ධන 1 සම්පූර්ණ වර්ගයක් ඉන්නේ කියලා. යට කොහොමද බිඳු වෙන්න බෑනේ. ඒ හින්දා t සමාන ඍණ 1 කියලා ගන්න කියලා තියෙනවා. මුල් කැල්ල හරි. d වැඩ dx ඊළඟට ගාන කියන්නේ මෙහෙම. c වක්‍රයක් ලියන ඉන්නවා කියන්නේ අපි නිකන් වක්‍රය එහෙම දාගමුකෝ. මේක තමයි c කියන වක්‍රය. එයාගේ පරාමිතික නිරූපණයන් දෙක මෙයාලු මේකේ t තමයි පරාමිතිය කියලා කියන්නේ. ඊළඟට ගාන කියන්නේ c වක්‍රයේ p ඛණ්ඩාංක ඉන්නවා කියලා හිතන්නකෝ මෙතන. හරි. ඉතින් ගන්න. මෙතන p ඛණ්ඩාංකේ ඉන්නවා. p කියන ලක්ෂය. එතන ඛණ්ඩාංකය 1,1ලු. මේක හොඳට තේරුම අහගන්න. ඊට පස්සේ ඒ අදාළ එතෙන්ට අදාළ ස්පර්ශකයේ සමීකරණය හොයන්න කියලා තමයි අපිට කියන්නේ. හරිද? මෙතන දැන් මෙහෙම හිතන්න මේ c වක්‍රයේ xy කියන සාධාරණ ඛණ්ඩාංක දෙකේ පෙන්වන්න පුළුවන් මෙන්න මේ දෙන්නකින්. හරිද? මේ දෙන්නකින් තමයි පෙන්වන්න පුළුවන්. දැන් මෙතන x වගේ ඉන්නේ 1. හරිද? මෙතන x වගේ ඉන්නේ 1. ඒ කියන්නේ මෙයාගේ මේ t කියන පරාමිතියට යම් අගයක් දැම්මහම මේ p ලක්ෂයට අදාළ පරාමිතික අගය එනවා. හරිද? මෙතෙන් දිහාන ස්පර්ශක මෙයාගේ ගන්න. හරිද? p සමාන 1,1. x ගේ e වල t එක ධන t වර්ග කියන එක කෙනා තමා මේ c කියන වක්‍රයේ සාධාරණ සෑම 1,00,000 ඛණ්ඩාංකයක්ම පෙන්වන්න පුළුවන් සමීකරණය කියලා හිතන්න. මේ ඉන්නේ x. හරිද? මේකේ t ට එක 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 අගයන් දාද්දී එක එක පොයින්ට් වලට අදාළ x ඛණ්ඩාංක එනවා. හැබැයි දැන් අපිට ඕන වෙන්නේ p කියන එක කෙනා. ගාන කියලා තියෙනවා මේ p ලක්ෂයේ c වක්‍රය මත ඉන්නේ කියලා. එතකොට x ට 1 එන්න නම් t ට කීයද වැටෙන්න ඕනි? හරිද? මේක අත්දැකීමෙන් ඉන්න ඕන මෙතන t ට බිඳුව වැටුනහම හරිද? t ට බිඳුව දැම්මම ආදේශ කරගන්න. e වල බිඳුව එක ධන බිඳුවේ වර්ගයනේ. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බල 1යි. එතකොට x සමානයි 1යි කියලා එනවා. එතකොට t ට මෙයාගෙත් බිඳුව දැම්මහම තේරෙන්න ඕන මෙතනත් තියෙන්නේ y සමානයි 1යි කියලා. හරිද? එතකොට ඔයා ගාන මෙන්න මෙහෙම කරගන්න ඕන මුලින්. ගානේ ලකුණු පහක් මෙන්න මෙතෙන් හම්බෙන්න පුළුවන්. p ලක්ෂයට අදාළ පරාමිතික අගය t සමානයි 1 වෙයි. හරිද? ඒක ලියන්න මම ලියන්නේ නැහැ. p ලක්ෂයට අදාළ පරාමිතික අගය t සමානයි 1යි. දැන් මෙන්න මෙතෙන්ට අදාළ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. dy යට dx කී t තියෙන තැනට එකේ ඉලක්කම ආදේශ කරලා. හරිද? මම මෙතන අනුක්‍රමයෙන් වගේ කියලා හිතන්නම්. මෙතන t ට 1 දානවා. මෙතන 1යි මේකට මේක කැපෙනවා කියලා පේනවනේ. එතකොට උඩ ඉතුරුනේ දෙකේ ඉලක්කම. 2 විදීම යට ඉතුරුනේ දෙකේ වර්ගයක්. ඒ කියන්නේ 4යි. පැහැදිලිද කියලා සංඛ්‍යාවක් 2යි. එතකොට මෙතන ඉන්නේ අනුක්‍රමණය භාගයයි කියලා. ඔතන නිකන් තේරෙනවනේ. දැන් අන්නේ ස්පර්ශකයේ සමීකරණ. අපි මොන හරි දෙයක සමීකරණයක් හොයාගන්නවා නම් ඕන වෙන්නේ මෙහෙම ලියන්න පුළුවන්. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස සමානයි අනුක්‍රමණය. ඒ කියන්නේ මොනවා හරි දෙයක සමීකරණයක් අහනවා නම් එයාගේ ලක්ෂයක ඛණ්ඩාංකයි. දැන් අපි ඛණ්ඩාංකේ දාන 1,1යි. එයාට අදාළ අනුක්‍රමණය දන්නවා නම් අපිට කෙලින්ම සමීකරණය ලියන්න පුළුවන්. හරිද? දැන්
අපි සමීකරණය ලියමු. එතන y ඍණ 1 බෙදීම x ඍණ 1 සමානයි භාගයයි කියලා එනවා. හරිද? පැහැදිලිද? භාගයයි. එතකොට මෙයා මේ පැත්ත රාස් ගුණ කරගත්තාම 2y ඍණ 2 සමානයි x ඍණ 1යි. හරිද? 2y ඍණ 1 මෙහෙට ආවම ධනයක් කළා ඍණ x ඍණ 1 සමානයි 0යි කියලා ස්පර්ශකයේ සමීකරණය එනවා.